බාධාවකින් තොරව සාර්ථක හා ඵලදායී sannivedanayak පවත්වා ගැනීමට අපි කටයුතු කළ යුතු පිළිවෙල ගැනයි මේ කියන්නේ. මම සිතාරා කළුආරච්චි. කතා කරනකොට තියෙන බාධක මොනවද? එහෙම ඒවා නෑනේ. මට හොඳට කතා කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේක අනිවාර්යෙන් බලන්න. මොකද සමහර විට ඔබට නොදැනීම මෙහෙම දේවල් වෙනවා නම් ඔබේ sannivedanaye දුර්වලයි කියලා අන් අය හිතනවාමයි. sannivedanayeදී භාෂාව බාධාවක් වෙන්නේ කොහොමද? එකක්, ඔබ වඩා සංකීර්ණ හෝ සමීප නොවන භාෂාවකින් කතා කරනවා නම් අන් අයට ඔබේ ප්‍රකාශය පැහැදිලි වෙන්නේ නැහැ. එහි අර්ථය නිවැරදිව ග්‍රහණය කරගන්න බෑ. සරල උදාහරණයක්. ලංකාවේ සමහර ප්‍රාදේශීය ව්‍යවහාර බැලුවාම හැමෝටම වටහා ගන්න බෑ. මොකද භාෂාව නොදන්න නිසා. තවදුරටත් විදේශීය භාෂාවක් ගන්න. අපි නොදන්න භාෂාවකින් කතා කරන විදේශිකයෙක් එක්ක සාර්ථක හෝ ඵලදායී sannivedanayak කරන්න බෑ. දැන් ඔබට පැහැදිලි ඇති බස නොදැන සිටීම නිසා sannivedanaye අසාර්ථක වෙන්න පුළුවන් කියලා. අපි නොදන්න භාෂාවකින් කතා කරන්න ගියාම අන් අයට ඔබව තේරුම් ගන්න බෑ. නමුත් මෙතනදී අපි කතා කරන්නේ පොදු සමාජයක් ඇතුලේ තමන්ට අදාළ වෘත්තීය විශේෂඥතාවයේ අනුව ඕනෑවට වඩා තාක්ෂණික භාෂාව භාවිතා කිරීම ඔස්සේ සිදුවන අනර්ථ sannivedanaye ගැන. සමහර අය තමන් ක්ෂේත්‍රයේ හොඳ පුරුදුකාරයෙක් බව පෙන්වන්න අර පොරක් කියලා කියන ඕනවට වඩා තාක්ෂණික වචන භාවිතා කරනවත් අපි දකිනවා. ඒවා ඇත්තටම වීරකම් නෙමෙයි, පරිණත නැතිකම්. හැමෝම සමග සුහද සාර්ථක සම්බන්ධතා පවත්වාගෙන යාමට හැමෝටම අවබෝධ කරගත හැකි අයුරින් කතා කිරීම හරිම වටිනවා. එතකොට නිර්වුල් හා පැහැදිලි ලෙස අදහස් පුවමාරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එයට අදාළව සරල භාෂාවක් භාවිතා කරන්න. ඔබගේ භාෂා ඥානය පෙන්වනවාට වඩා ඔබගේ අදහස් අවබෝධ කර ගැනීමයි සමූහයක් තුළ වටින්නේ. දෙවැනි කාරණය තමයි අසංවිධානාත්මකව disorganized විදිහට අදහස් ඉදිරිපත් කිරීම. එක්කෝ අදහසට ගැලපෙන්න වචන ගොනු කරලා නැහැ පිළිවෙලකට. එහෙම නැත්නම් තැන් වලින් වචන දාලා නිකම්ම කියනවා Taman අදාළ අදහස කිව්වා කියන හැඟීමෙන්. මේ වගේ අවස්ථා කතාවලදී, රැස්වීමකදී, විධිමත් අදහස් දැක්වීමක් අවශ්‍ය මොහොතකදී, ප්‍රසන්ටේෂන් එකකදී සිද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම මේ තත්ත්වය හදාගන්න ඕන. නැත්නම් ඔබ ඵලදායී sannivedanayak වෙන්නේ නැහැ. මේකට මොකද්ද කරන්න පුළුවන්? ඇත්තටම අපිට පුළුවන් පොඩි සූදානමක් හදාගන්න කතාවලදී, අදහස් දැක්වීම්වලදී, ප්‍රසන්ටේෂන් වලදී. ඒක විධිමත් ක්‍රමයකට අනුව පැහැදිලිව ප්‍රධාන කරුණු වශයෙන් ගොනු කිරීම කරන්න පුළුවන්. එහෙම ප්‍රධාන කරුණු විදිහට කෙටියෙන් අදහස් ප්‍රකාශ කිරීම අසන්නන්ට පහසුවක්. වගේම අවබෝධ කර ගැනීමත් ලේසි. ඔබට පැටලෙන්නෙත් නැහැ. ඒ වගේම අදාළ අදහසට ගැළපෙනම වචන ඔබ තෝරගත්තේ නම් අසංවිධානාත්මක බව සෑහෙන දුරට අවම කරගන්න පුළුවන්. ඒක උත්සාහ කරන්න. ඊටම වැදගත්. අවසන් කාරණය අධික තොරතුරු වලින් සන්නද්ධ වීම. මේක බොහෝ කතිකයන්ට තියෙන අවාසිදායක භාවිතයක් කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇත්තටම sannivedakවරු හැටියට මං කීප විටක්ම කිව්වා සූදානම තියෙන්න ඕනේ කියලා දැනුම හෝ තොරතුරු වලින්. නමුත් Taman හොයාගත්තු සියලුම තොරතුරු නිවේදනය කිරීම හෝ කතාවට එකතු කිරීම නෙවෙයි සාර්ථක sannivedakයෙක්ගේ කාර්යභාරය. අපි බොහෝ තොරතුරු දැනගෙන ඉන්න ඕනේ මාතෘකාවට අදාළව. ඒවා අවශ්‍ය පරිදි භාවිතා කිරීමට අපි සුමට නැත්නම් ස්මාර්ට් වෙන්න ඕනේ. සමහර තොරතුරු කියන්න අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. අපිට තොරතුරු ඉදිරිපත් කළ යුතු නිශ්චිත වේලාව කල් වේලා ඇතිව කියන්න බෑ. ඒක කතාව ගලාගෙන යන විදිහ අනුවයි අවශ්‍ය වෙන්නේ. ඒ අවබෝධය අපිට තියෙන්න ඕනේ. එතකොට මෙතනදී මම සඳහන් කළ අධික තොරතුරු දැන සිටීම කතාවකදී, ප්‍රසන්ටේෂන් එකකදී, මීටිං එකකදී බාධාවක් විය හැකි කොහොමද කිව්වොත් ඔබ සොයාගත් සියලු තොරතුරු එකින් එක වේගයෙන් ඉදිරිපත් කරන්න වෙනවා ඔබට කාලය කළමනාකරණය කිරීම සඳහා. එතකොට අලුත් තොරතුරු එකක් පස්සේ එකක් එනවා හරියට පෙරහැරක් වගේ. යම් තොරතුරක් පැහැදිලි කරන්න ඔබට කාලයකුත් නැහැ. මේන් ග්‍රාහකයා අපහසුතාවයට පත් වෙනවා. තෝරාගත යුතු තොරතුරු මොකක්ද කියලා අවබෝධ කරගන්න බෑ. ඒවා අවශෝෂණය කරගන්න. ඒ කියන්නේ තාර්කිකව හිතන්න වෙලාවක් නැහැ. මොකද ඒවා එක පිට එන නිසා. මේ තත්ත්වය ඇති වුණාම ඔබේ ප්‍රකාශ ග්‍රාහකයාට නීරස වෙනවා. මේකට මොකද කරන්නේ? මේ තත්ත්වය මගහරවා ගන්න නම් ඔබට පුළුවන් කෙටි කතා වාර පවත්වාගෙන යන්න. යම් තොරතුරක් ඉදිරිපත් කරලා එය පැහැදිලි කරන්න කෙටි කාලයක් ගන්න. එතකොට ග්‍රාහකයාට අවබෝධ කරගන්න පහසුයි.
එලෙස කෙටි පැහැදිලි කිරීමකින් පස්සේ ඊළඟ කාරණයට යන්න. ඒ විදිහට ඔබට ලැබෙන කාලය අනුව ඔබ කතා කළ යුතු, ඉදිරිපත් කළ යුතු තොරතුරු, දත්ත හෝ අදහස් ගොනු කරගන්න. ඒවට කෙටි පැහැදිලි කිරීම තියාගන්න. ඒක ප්‍රායෝගිකයි. එතකොට ඔබේ අදහස් දැක්වීම සාර්ථක කරගන්න පුළුවන්. මේ විදිහට sannivedanayට ඇති භාෂා බාධක ඉවත් කරගන්න ඔබට පුළුවන්. මේ දේවල් අහගෙන විතරක් ඉඳලා බෑ, ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. එයින් ඔබේ sannivedanaya හා ඉදිරිපත් කිරීමේ කුසලතා දියුණු කරගන්නත් පුළුවන්. අමතක නොකර පෞරුෂවත් අනාගතයක් වෙනුවෙන් අපේ channel එක subscribe කරන්න. ජීවිතේ අලුත් කරගන්න. Community Craft by Sitara.